ආයිබෝවන් 2026 ජනවාරි මාස 17 වනදා අද විස්තරේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපි මුලින්ම බලමු අද දවසේ ප්‍රධාන පුවත් සිරස්තල මොනවද කියලා. ජින්තු පිටියේදී අඹුසැමි යුවලක් ලෙස විශ්වලාගත් දෙදෙනෙක් කරපු වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය යනවා පොඩි දරුවෝ දෙන්නෙකුට තුවාලයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අංගල් භාගයක්වත් පස්සට ගන්නෙ නැහැ කියලා අග්‍රාමාත්‍යවරිය අවධාරණය කරනවා. ඒත් මේ අධ්‍යාපන අසභ්‍යකරණය නවත්තන්න ආණ්ඩුව අසමත් වුණා කියලා විපක්ෂ නායකගෙන් චෝදනාවක් එල්ල වෙනවා. මේ අතර 6 ශ්‍රේණිය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න කියලා තැන් වල විරෝධතා. මේ පිටිපස්සේ දේශපාලන උවමනාවක් තියලා කියලා ගුරු සංගම් කියනවා. පොහොට්ටු රැස්වීමක සැරසිලි ඉවත් කරන්න පොලිසිය ගිහින් උණුසුම් තත්ත්වයක්. ක්‍රීඩා පිටියෙන් සුභාරංචියක්. අවුරුදු 9න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ජපානයට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 243ක දැවැන්ත ජයක්. හොඳයි අපි දැන් යොමු වෙමු විස්තරාත්මක පුවත් වෙත. මුලින්ම අපි කතා කරමු කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ සිදුවුණු ඒ කම්පැනි වෙඩි තැබීම ගැන. මේ සිදුවීම වෙලා තියෙන්නේ ඊයේ රාත්‍රියේ. ජින්තුපිටිය නිවසක් ඇතුළෙමයි මේ වෙඩි තැබීම වෙන්නේ. ප්‍රහාරකයන් ගැන මොනවද වාර්තා වෙන්නේ? දෙන්නෙක් ඇවිත් තියෙනවා ත්‍රිරෝද රථයකින්. මේක විශේෂත්වය තමයි ඔවුන් වෙස්වලාගෙන ඉඳලා තියෙන්නේ. වෙස්වලාගෙන? ඒ කියන්නේ එක්කෙනෙක් බුර්කාවක් ඇඳලා කාන්තාවක් වගේ අනිත් කෙනා හිස්වැසුමක් සහ මුහුණු ආවරණයක් පැළඳගෙන. පොලිසිය කියන්නේ ඔවුන් හරියටම අඹුසැමි වලක් වගේ තමයි ඇවිත් තියෙන්නේ කියලා. හරිම සැලසුම් සහගතයි වගේ. CCTV දර්ශනවල මේව සටහන් වෙලා තිනවද? ඔව් පැහැදිලිවම. මුහුණු ආවරණේ දාගත්ත කෙනා අතේ පිස්තෝලයක් තියාගෙන ඉන්නව පේනවා. වෙඩි තැබීමෙන් පස්සේ අර පොඩි දරුවෝ බයෙන් දිව යන හැටිත් සටහන් වෙලා තියෙනවා. හරිම කනගාටුදායකයි. ඊට පස්සේ සැකකරුවන් දෙන්න ආයමතර ත්‍රිරෝද රථයෙන්ම පැනලා යනවා. ඇසින්දුටු කාන්තාවක් කියන විදිහට පට ගාලා තියාගෙන ගියාලු. පොද රථරිය දුරට ඔහු මුදල් පොලියට දෙන කෙනෙක් කියලා තොරතුරු තියෙනවා. දරුවන්ටත් තුවාලයි කිව්වා නේද? ඔව් ඒක තමයි මේකේ තියෙන කනගාටුදායකම දේ. මියගිය පුද්ගලයාගේ අවුරුදු 4ක පුතාටයි එයාගේ සහෝදරියගේ අවුරුදු 3 දුවටයි තමයි තුවාල වෙලා තියෙන්නේ. ඔවුන් දැන් ඍජුවේ ආර්ය ළමා රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඉකින් පොලිසියේ සැකය මොකක්ද? මේක නිකම්ම වෙච්ච දෙයක් නෙවෙයි වගේ. පොලිසිය සැක කරන්නේ මේක සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතරේ කාලෙක ඉඳන් තියෙන ගැටුමක ප්‍රතිඵලයක් කියලා. ඒ මොන කල්ලිද? පළනි රමෝෂන් සහ පූකුඩු කණ්ණා කියන පාර්ශ්ව දෙක අතරේ මියගිය පුද්ගලයා ඔහු පූකුඩු කණ්ණාගේ හිතවතෙක්. මේ වසරේ මේ වගේ සිදුවීම් කීයක් වෙලා තියෙනවද? මේකත් එක්ක සංවිධානාත්මක අපරාධ කරුවන් කරපු වෙඩි තැබීම් සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ යනවා. මරණ 3යි තුවාලකරුවන් 4 දෙනෙකුයි මේ වෙනකොට වාර්තා වෙනවා. හරි අපි දැන් යොමු වෙමු රටේම අවධානය දිනාගත් මාතෘකාවකට. ඒ තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වට ඇති වෙලා තියෙන මතභේදය. ඔව් මේකෙන් ලොකු කතාබහක් වෙලා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පුත්තලමේදී බොහොම තදින් ප්‍රකාශයක් කරලා තියෙනවා. මොකක්ද ඒ කිව්වේ? අය කියනවා පරිවර්තනීය වෙනස පස්සට අරගෙන නැහැ. අඩියක් නෙවෙයි අංගල් භාගයක්වත් පස්සට තියලා නැහැ කියලා. මේක පාරක් හදනවා වගේ වැඩක් නෙවෙයි කියලාත් අය අවධාරණය කළා.
ඒ කියන්නේ රජය මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන එක නවත්තන්නේ නැහැ කියන එක. හරියටම. ක්‍රියාවලිය වැරදි කරගන්න කාලය ගන්නවා. ඒත් 6 වසරේ දරුවන්ට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලායි අය කියන්නේ. හැබැයි මේ ප්‍රතිසංස්කරණ කල් දැමීමට එහිව රටේ තැන් තැන්වල විරෝධතා පටන් අරන් නේද? ඔව්. පොළොන්නරුව සහ අම්පාර ප්‍රදේශවල විරෝධතා පැවැත්ුණා. අම්පාරේදී හරිම සංවේදී සිදුවීමක් වුණා. ඒ මොකල්ද? තාත්තා කෙනෙක් එයාගේ බිරින්දයි දරුවෝයි එක්ක ඔරලෝසු කනුව ඉස්සරහා උපවාසයක් පටන් ගත්තා. ඔහු කියන්නේ ප්‍රතිසංස්කරණ කල් දැම්ම නිසා එයාගේ පුතා ඇඬුවා කියලා. ඒකෙන් පේනවා මේක සාමාන්‍ය මිනිස්සුන්ට කොහොම බලපාලාද කියලා. ඒත් ගුරු විදුහල්පති සංගම් නම් කියන්නේ වෙනම කතාවක්. ඔවුන් මොකද්ද කියන්නේ? ඔවුන් චෝදනා කරනවා මේ උද්ඝෝෂණ පිටිපස්සේ තනිකරම දේශපාලන උවමනාවක් තියනවා කියලා. දේශපාලන උවමනාවක්. ඔව්. එක වෘත්තීය සමිති නායකයෙක් හරිව සැර ප්‍රකාශයක් කරලා තිබුණා. කියන්න බලන්න. ඔහු කියනවා ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 7 පොලේ ගාගත්තා. ඒක පිහින්න පාවිච්චි කරපු টয়ලට් පේපර් එක තමයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කියලා. හරිම සැර වචන ටික. ඒකෙන්ම පේනවා මේක කොච්චර දේශපාලනීකරණය වෙලාද කියලා. මේ ගැන ආණ්ඩුවේ පැත්තෙන් තවත් ප්‍රතිචාර තියනවද? ඔව් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහත්මයා කියන විදිහට මේ සම්පූර්ණ විරෝධයම ගොඩනැගලා තියෙන ඉංග්‍රීසි මොඩියුල් එකේ. අර ෆයින්ඩින් ෆ්‍රෙන්ඩ්ස් කියන පාඩමේ තිබුණ එක වචනයක් පදනම් කරගෙනලු. ඒක ටිකක් සරල කිරීමක් වගේ නේද? ඔහු කියන්නේ ප්‍රතිසංස්කරණ වලින් ජාතිය ඉතිහාසය සංස්කෘතිය අමතක කරනවා කියන චෝදනාව සම්පූර්ණයෙන්ම බොරු කියලයි. මේ කතාවට විපක්ෂ නායකතුමාත් සම්බන්ධ වෙලා හිටියා. ඔව් සජිත් ප්‍රේමදාස මහත්මයා කිතුල්ගලදී කියලා තියෙනවා Taman ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ නැහැ හැබැයි අසභ්‍ය වෙබ්සයිට් එකක් ක්‍රියාත්මක වන විදිහේ ප්‍රතිසංස්කරණ වලට පක්ෂ වෙන්න බෑ කියලා. ඔහු අසභ්‍යකරණය කියන වචනේම පාවිච්චි කරනවා. ඒකත් හරිම බරපතල චෝදනාවක්. ඔව් ඔහු පෙන්වා දෙනවා ලේඛක මණ්ඩලයේ සෝදුපත් කීවීම, කර්තෘ මණ්ඩලය, ජාතික අධ්‍යාපන ආයෝජනය මේ හැම තැනකදීම මේ වැරද්ද නවත්ත ගන්න බැරි වුණා කියලා. මේ අතරේ තවත් දේශපාලන වේදිකාවක් උණුසුම් වෙලා තියෙනවා. ඒ විමල් වීරවංශ මහත්මයාගේ ප්‍රකාශයක් නිසා. ඔව් ඔහු රාමඤ්ඤ මහානිකායේ මහානායක හාමුදුරන් බැහැදකඩා ජනාධිපතිවරයා යාපනයේදී කරපු ප්‍රකාශයක් දැඩිව විවේචනය කළා. මොකද ඒ විවේචනය? ඔහු කියනවා බෞද්ධයන් වන්දනා කළ යුතු විහාරස්ථාන මොනවද කියලා තීරණය කරන්න ජනාධිපතිට බලයක් නැහැ කියලා. ඒ වගේම උතුරේ සහ ඩයස්පෝරාවේ ඡන්ද ගන්න කියලා හලනවා කියලා චෝදනා කළා. හොඳයි. මේ දේශපාලන උණුසුම වගේම තවත් උණුසුම් තත්වයක් තඹුත්තේගමෙන් වාර්තා වුණා. ඔව්, ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් සම්බන්ධයෙන්. මොකක්ද එතන උනේ? නාමල් රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පැවතෙන උත්සවයකට තඹුත්තේගම නගරයේ සැරසිලි කරලා තියෙනවා. ඉතින් පොලිසිය ඇවිත් කියලා තියෙනවා ඒ සැරසිලි නීති විරෝධී, ඒ නිසා ඒවා ඉවත් කරන්න ඕනේ කියලා. එතනින් තමයි ප්‍රශ්නේ පටන් ගන්න තියෙන්නේ. දෙපාර්ශ්වය අතර බහින්වස් වීමක් ඇති වුණාද? ඔව්, ලොකු උණුසුම් තත්වයක්. හිටපු മന്ത്രിවරු වන තිස්ස කුට්ටිආරච්චි සහ එස්.එම්. චන්ද්‍රසේන මහත්වරු ඇවිත් පොලිසියත් එක්ක වාදයක පැටළුණා. තිස්ස කුට්ටිආරච්චි මහත්මයා එතනදීත් සැර ප්‍රකාශයක් කරලා තිබුණා නේද? ඔව්. ඔහු කියනවා OIC මහත්මයා ඉස්සෙල්ලාවේ රෙදි නැතුව ඒ තරමම්ම ඒ දුරකථන ඇමතුම බල සම්පන්නයි කියලා. ඒකෙන් ලොකු දෙයක් කියවෙනවා. පසුව රැස්වීමේදී නාමල් රාජපක්ෂ මහත්මයාත් මේ ගැන කතා කළාද? ඔව්. ඔහු ජනාධිපති අනුරු කුමාර දිසානායක මහත්මයාගේ යාපනීය ප්‍රකාශය විවේචනය කළා. ඔහු මොනවද කිව්වේ? මහින්ද රාජපක්ෂ යුද්ධය ඉවර කළේ නැත්නම් අද අනුරට යාපනයේ පාරේ ඇවිදින්න බෑ කියලා ඔහු කිව්වා. ආණ්ඩුවේ මර්ධනය ගැනත් ඔහු කතා කළා. ඔව්. ඔහු අනුතුරු ඇඟවීමක් කළා. ඔබේ මර්ධනය ඔබ තියාගන්නේ ඒ 88 89 සෙල්ලම් මතක් කරලා අපිත් එක්ක සෙල්ලම් දාන්න ලෑස්ති වෙන්න එපා කියලා. ඒකනම් හරිම බරපතල ප්‍රකාශයක්. ඇත්තම. හොඳයි. අපි දැන් යොමු වෙමු අනිකුත් ප්‍රවෘත්ති වෙත. රථවාහන සම්බන්ධයෙන් අලුත් නීතියක් එනව නේද? ඔව්. රථවාහන විසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා කියලා තියෙනවා වාහනවල අනවශ්‍ය උපාංග, ඒ කියන්නේ සද්දේ වැඩි සයිලන්සර්, විදුලි බුබුලු තොරණ වගේ දේවල් වලට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. එහෙම වාහනවලට මොකද වෙන්නේ? එවැනි බස් රථ සහ තිරෝදල අත වහාම පොලිස් බාරයට ගන්න කියලා උපදෙස් දීලා තියෙනවා. මේ අතර කලාලෝකයටත් කනගාටුදායක ආරංචියක් වාර්තා වුණා. ඔව්,
ප්‍රවීණ ගායක සහ සංගීතඥ රාජු බණ්ඩාර මහත්මයා අබා ප්‍රාප්ත වුණා. දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරෙල්ල පුදුසු සනභූමියේදී සිදු කෙරුණා. ලෝවට පෝත් කීපයක්ුත් තියෙනවා. ගාසා තීරේ සද්ධාවන සම මණ්ඩලයට ටෝනි බ්ලෙයර් සහ ජැරඩ් කුෂ්නර් වගේ අයව හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනාල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරලා තියෙනවා. ඒ වගේම ඉරානයේනුත් විශේෂ පුවතක්. ඉරානයේ ඉස්ලාමීය සමූහාණ්ඩුව බිඳ වැටෙන්න ආසන්නයි කියලා ඒ රටේ අවසන් ෂා රජුගේ පුත් රේසා පහලවි ප්‍රකාශ කරනවා. ඉන්දුනීසියාවේදී පුද්ගලයින් 11ක් එක්ක ගුවන් යානයක් අතුරුදාන් වෙලා. හොඳයි. මේ හැම දෙයක්ම ඇස්සේ අපි කතා කරමු රටට සතුටු වෙන්න පුළුවන් ආරංචියක් ගැන. ඒ තමයි ක්‍රීඩා පුවත. අනිවාර්යයෙන්ම අවුරුදු 19 පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජපානයට එරෙහිව ලකුණු 243ක දෙවන්ත ජයක් වාර්තා කළා. ලකුණු පොරව කොහොමද? ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ කඩලු 4කට ලකුණු 384ක් රැස් කළා. ඒකෙදි විශේෂ දක්ෂතා තිබුණද? විශේෂ දක්ෂතා කිහිපයක්ම තිබුණා. විරාන් චමුදිත පන්දු 143කින් ලකුණු 192ක් ලබා ගත්තා. ලකුණු 192ක්. ඒක වාර්තාවක් නේද? ඒක අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ඉතිහාසයේ ක්‍රීඩකෙක් ලබාගත් වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව. ඒ විතරක් නෙමෙයි තවත් වාර්තාවක් තිබුණා. හරියටම විරාන් චමුදිත සහ දිමන්ත මහවිතාන හොත් ලකුණු 105ක් ගත්තා. දෙන්න එකතු වෙලා පළමු කඩුල්ලට ලකුණු 328ක ලෝක වාර්තාගත සම්බන්ධතාවයක් ගොඩනැගුවා. ඇත්තම විශිෂ්ට දස්කමක්. අද විස්තරයේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මෙතනින් නිමාවට පත්වෙනවා. අද විස්තරයේ ප්‍රවෘත්ති සමග දිගටම රැඳී සිටින්න හෙට රාත්‍රී 8:30ට නවතම තොරතුරු සමගින් හමු වෙමු. ඔබට සුබ රාත්‍රියක්.